හලෝ ගුඩ් මෝනිං සුබ උදෑසනක් සියලු දෙනාටම. ඔන්න පළවෙනියටම පෙන්න දේ බලන්නකෝ. ඔන්න ඔය ගෙඩිය ගැන ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඕක? ඕක ඇවිල්ලා වැටකෙయ్య මල කඩන්න බැරි වුණාම ඒක ලොකු වෙලා හැදෙන ගෙඩියක්. මං හිතන්නේ ඕකෙන් ජූස් බොනවා. මං හරියටම දන්නේ නැහැ ඒක ගැන කියන්න නම්. ඉතින් අද වීඩියෝ එකෙන් මල් හදන එක ගැන විතරක් නෙමෙයි ඔන්න ඔය වගේ දේවලුත් තියෙනවා. ඉතින් අවසාන වෙනකම් බලාගෙන ඉන්න මොනවාද වෙන්නේ කියලා. ඔය තියෙන්නේ වැටකේ ගහ. ඔන්න ඔය ගහින් තමයි අර ගෙඩිය වැටිලා තිබුණේ. ඔන්න ඔය මම ඔන්න ඔය රැපින් පේපර්ස් එක යොදාගෙන තමයි අද මල් බොකේ එක හදන්නේ. පොඩි මල් බොකේ එකක් තමයි අද හදන්නේ. ඉස්සෙල්ලම සේටම කලින් කාලා බීලා ඉන්න ඕනනේ. ඒ හින්දාම මම හිතුවා සැලඩ් එකක් හදාගන්න. හැබැයි සැලඩ් එක හදාගන්න තිබුණේ අඹයි කෙසල් ගෙඩියේ විතරයි. මේ දවස්වල අඹ සෑහෙන තියෙනවා ළමයි. ඔයගොල්ලෝ පැත්තවලත් එහෙමද? අපි පැත්තේ නම් දකින ගහේ අඹ නම් වරදින්නේ නැහැ. අඹ ගස්වල විතරයි අඹ නම් වරදින්නේ නැහැ. ඉතින් අපි අඹ ගෙඩියකුයි කෙසෙල් ගෙඩි දෙකකුයි අරගෙන පොඩි සැලඩ් එකක් තමයි හදන්න යන්නේ. ඔන්න අද මල් වීඩියෝ වලට වඩා මෙතන තියෙන මේ වීඩියෝ එකේ තියෙන්නේ කෑම වීඩියෝ එකක් වගේ. ඉතින් ඔන්න ඔය ආකාරයට අඹ ගෙඩිය පොතු අරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි දෙහි ගෙඩියක් අරගෙන ඒකත් දාලා මම ඒකට දැම්මා මුද්‍රස් පලන්. ඒවත් දාලා මික්ස් කරලා සීනි දාලා ලුණු දාලා කන්නයි තියෙන්නේ. ඉතින් මම ඒකත් හදාගෙන ඇවිල්ලා නිදහසේ කන්න හිතුවා. ඉතින් ඇත්තටම මාරයි පළතුරු අඩුයි කියලා නෑ, පට රසයි ඒක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එදා පෙන්නපු නත්තල් ගහ. ආයෙම මේ වීඩියෝ එකෙත් පෙන්නන්න. මෙන්න මේ එදා මට කියන්න බැරුණානේ මේ සැන්ටා නත්තල්සිය කීයද කියලා. මෙයා උනේ මේ 3 දෙනාම උනේ 190යි. එතකොට එකක් වෙන්නේ 60ක් 65ක් වගේනේ. 3 දෙනාම 190යි. ඉතින් හරි ලාභයි ළමයි. නත්තල් ගහ 300යි, ඕක 190යි. රුපියල් 500ට කිට්ටු වෙන තමයි සේරටම ගියේ. ඊට පස්සේදී මෙන්න මේක මම කලින් ඉඳලම මේක තිබුණ අපේ ගෙදර. ඒකේ දූවල බැඳලා තිබුණා. මං ඉතින් ඒකත් අද හොදලා දැම්මා. ඒකත් හොදලා ආයෙම ඉතින් ඒක තිබිච්ච තැනම එල්ලුවා ඉතින්. ඒකත් එහෙම එල්ලලා ඊට පස්සේදී මම අර මල් බොකේ එක හදන්න තීරණය කරා. ප්‍රථම රාජකාරිය අවසාන රාජකාරිය කරගෙන ඔන්න ඉතින් ඒකත් අවසානයේදී හදලා ඉවර කරා. ඉතින් කොහොමද පොඩි මල් බොකේ එකක්, මල් තුනේ මල් බොකේ එකක්. ඉතින් ලස්සනයිද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේදී මම ගියා ඔය පැල ಜಾති තියෙන තැනකට. ඉතින් ඔතන කේක ಜಾතියේ විස්තර මල් ಜಾති, ඔය වගේ කැක්ටස්, ඒ වගේ දේවල් කේක පැල ಜಾති තිබුණා. මාරම ලස්සනයි මේ කැක්ටස් එහෙම මාරම ලස්සනයි. කේක ප්‍රයිසස් වල තිබුණා. ලොකු පොට් එකක දාලා තිබුණා කැක්ටස් පැලයක්. රුපියල් 4000 ගණක්. ඒක නම් මාර ලස්සනයි. ඉතින් ඕවත් බලලා අපි හැමතැනම ගියා. එතන තිබුණා එක මල් ಜಾති, outdoor plants, indoor plants හැමදේම එතන තිබුණා. මම දැකලා තියෙනවා මේ වගේ පැල ಜಾති තියාගෙන ගොඩාක් නගරවල කියන්නේ මම දැකලා තියෙනවා ඒක ගොඩක් නගරවල මේ වගේ පැල එහෙම තියාගෙන සාමාන්‍යයෙන් ටවුන් එකේ ආසන්නයටම වෙන්න හට් ගහගෙන මේ වගේ පැල තියාගෙන ඉන්නවා කට්ටිය. ඇත්තටම ලස්සනයි. හැම જાතියෙම වගේ තිබුණා. ගත්තේ නැහැ ඉතින්. පොඩ්ඩයි ඉතින් අපි බැලුවා. ඉතින්ට ගියාම එන්න හිතෙන්නේ නැහැ. එක විදිහේ පැල තියෙනවා. නෙළුම් මල් හැම දෙයක්ම ඉතින්. කැක්ටස් ඒ වගේ මං ආසම පැලයක් තමයි කැක්ටස් කියන්නේ. ගත්තේ නැහැ ඉතින්. පොඩිම පැලේ උනේ මට මතක විදිහට රුපියල් 200යි. ඊට පස්සේ අර මං කිව්වා වගේ 4000 ගානටත් තිබුණා ඉතින්.
අර ඒ 4000 ගාන එක නම් මාර ලස්සනයි ළමයි. ඒක මට ඇත්තටම ඒකට කියන්න වචන නෑ මාර ලස්සනයි. ඉතින් 4000 ගානක් දීලා ඒක ගන්න එකෙන් මට පුළුවන් නේ ඇඳුම් දෙකක්ම ගන්න. ඒ හින්දා මම හිතුවා ඒක ගන්නෙ නෑ කියලා. මොකටද ඉතින් දැන් උච්චර ලොකු ගාණක් දීලා පොඩි පැලයක් ගන්න. ඊට හොඳයි ඇඳුමක් ගන්නවා. ඊට පස්සේ ඔහොම යනකොට නිකන් මෙතන පොළ වගේ ළමයි. ඊට පස්සේ ටිකකින් ඇඳුම් සේල් එකක් වගේ පොඩියට දාලා තිබුණා. ඊට පස්සේ ඉතින් මං ගෙදර ආවොත් ඔහොම තමයි ඉතින් ළමයි අද දවසේ මගේ ගෙවුනේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.